කොහොමද ඔන්න ඉතින් අද වීඩියෝ එක කරගෙන ආවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙනවා කොහොමද හරියටම මුලින් ඉඳලා ස්ක්‍රන්ච් එකක් හදන විදිහ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න මේක කොහොමද හදන්නේ කියලා බලන්න. ඉතින් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා මගෙත් එක්ක දිගටම එකතු වෙන්න. ඉතින් මේ තියෙන්නේ අපිට ඕන කරන දේවල් මම මෙතන රෙදි කෑල්ලක් කරන් තියෙනවා. ඒ වගේම ඉලාස්ටික් කෑල්ලක් තියෙනවා. අපිට මහාන ස්ක්‍රන්ච් එකේ අනුව නූල් බෝලේ පාට වෙනස් කරගන්න. අපි දැන් බලමු කොහොමද මේක හදන්නේ කියලා. එල්ලාම අපි මේ මූට්ටු දෙක මහ ගන්න ඕනේ. මේ අනිත් පැත්තට තමයි මහ ගන්න ඕනේ. කන පිටට තමයි මේ දෙක මෙහෙම මහ ගන්න ඕනේ. ඉතින් මම ඔයාලට මේ දාලා තිබ්බනේ මම කොච්චරක්ද මෙතන මේ රෙදි අරන් තියෙන්නේ කියලා. ඉතින් දැන් අපි මේ දෙක මූට්ටු කරගමු. මූට්ටු කරගත්තට පස්සේ අපිට මෙන්න මෙහෙම තමයි මේ රෙදි කෑල්ල හම්බෙන්නේ. දැන් අපි යන් ඉතුරු ටික මහගන්න. එතකොට අපි මේ මූට්ටු කරපු කෑල්ල හරියටම මෙන්න මේ වගේ මැදට කරගන්න. මැදට කරගෙන දැන් අපි මෙන්න මේක මෙහෙම නමා ගන්න ඕනේ. මෙන්න මේක. මෙහෙම නමාගෙන ඊට පස්සේ මෙන්න මේක මෙන්න මේ විදිහට තමයි මේව කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් 60 කට්ටක් ඇල්පෙනිත්තක් ගහගෙන මේක මේ විදිහට තමයි දිගට මහගෙන යන්න ඕනේ. මේ ඇතුලේ කෑල්ල මැහෙන්නේ නැති වෙන්න තමයි අපි හරියට මහ ගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ ඇතුළට දාලා අර මැහුවේ මේ කෑල්ල මෙහෙම මේ පැත්තෙන් මේ මහපු කෑල් මේ ජොයින්ට් එක අදින ගමන් මෙහෙම ලේසියට මෙහෙම ඇතුලේ අර මේ මැහෙන්නේ නැති කෑල්ල මෙහෙම අදින්න. එතකොට ඒක මේ වගේ හොඳට දිග ඇරෙනවා. මේ දැන් මේක මහල ඉවර වෙනකොටම මෙන්න මේ වගේ ඔයාලට අර මේ ඉලාස්ටික් එක ඇතුළට දාගන්න පුළුවන් විදිහට වෙන්න චුට්ටක් හිඩසක් තියාගන්න. එතන මහන්න එපා. මෙන්න මේ වගේ ගානක්වත් වෙනකම් ටිකක් හිඩසක් තියාගන්න. මොකද අපි 60 කට දාලානේ යවන්නේ. ඒ හින්දා ටිකක් හිඩසක් තියාගන්න ලේසියෙන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි අර තියාගත්ත හිඩස. ඉතින් දැන් මේ ඇතුලේ තියෙනවානේ මේ කෑල්ල. මේ කෑල්ල මෙහෙම එළියට අරගෙන දැන් මේක මේ පැත්තට හොඳට අදින්න.
මේක මේ තකන එකට මෙහෙම ගන්න. මෙන්න මෙහෙම. ඉතින් මෙන්න මෙහෙම තමා අපිට මේ වෙන මේ තියෙන්නේ අර හිඩස. මෙන්න මේ ගානක් තියාගන්න ඕන. දැන් අපි මේකට ඉලාස්ටික් කෑල්ල දාමු. ඔයාලට පුළුවන් ඕනනම් මේ පැත්තෙමුත් මේ වගේ ඇට්ට කටක් ගහගන්න. ඉතින් ඉලාස්ටික් එක දාගත්තා. මෙන්න මේ වගේ තමයි එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේක ඕනනම් ගැටයක් ගහ ගන්නත් පුළුවන්. නැත්නම් මේක මැෂින් එකේම මෙහෙම මහ ගන්නත් පුළුවන්. මම නම් ගැටයක් තමයි දාගත්තේ. දැන් අපි මේක මෙහෙම ඇතුළට චුට්ටක් දාලා මේක මෙහෙම මහ ගන්න ඕනේ. අපි අර මහාගෙන ආපු ලයින් එකේම ආපහු මේ ටික මෙහෙම කරලා මහ ඔන්න ඉතින් ඒක මහගත්තාම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. අර ඒකයි කියන්නේ මේ අර ස්ක්‍රන්ච් එකේ පාටටම මේ නූල් බෝලේ ගන්න කියලා. මොකද මේ උඩ මහ ගන්න ඕනේනේ. ඔන්න ඉතින් අපේ ස්ක්‍රන්ච් එක හදලා ඉවරයි. ඉතින් ඔයාලත් මේක මහලා බලන්න. ඔයාලා ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා නම් ඉතින් අඩු වියදමකින් තමයි මේක කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක උත්සාහ කරලා බලන්න. ඇත්තටම මේක හොඳ බිස්නස් එකක් වෙයි. තව ඉතින් ඔයාලට ලස්සන පාට දාලා ඒ වගේම කලර්ස් දෙක තුනක් එකට මික්ස් කරලා මේක මේ මහ ගන්න පුළුවන්. ඉතින් මේවා ගොඩාක් ලොකු මිලකට යන්නේ නැහැ. ඒ නිසා දැන් මේ දවස්වල ඉතින් ටිකක් ට්‍රෙන්ඩ් ඉන්නේ මේක ස්ක්‍රන්ච් එක. ඒ හින්දා මේ ඔයාලට මේක හොඳ බිස්නස් එකක් වෙයි ගෙදර ඉඳලා කරන්න. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් එහෙනම් අදට යනවා.